දැන් ඔයා නුවරඑළිය යනවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි පිදුරුතලාගල කියන්නේ. මේක ලංකාවේ උසම කන්ද වගේම ඉතර වෙනස් වන කාලගුණකින් වගේම ස්වභාව සෞන්දර්යෙන්ද පොහොසත් තැනක්. එතනට යනකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ටිකට් එකක් කඩනවා. එතනට ඇතුල් වෙන්න රුපියල් 60ක මුදලක් අය කරනවා වගේම ඊට අමතරව යන වාහනයටත් රුපියල් 800ක මුදලක් අය කරා. කලින් නම් මෙහෙම අය කිරීමක් තිබුණේ නැහැ. එහෙම අය කරන එක නම් ටිකක් අසාධාරණයි වගේ. ඊට අපි පිදුරුතලාගලට ඇතුල් වෙන ප්‍රධාන ගේට්ටුව ළඟට යනවා. ඒක 3 වන සිංහ රෙජිමේන්තුවෙන් තමයි ආරක්ෂා කරන්නේ. පිදුරුතලාගලට ඇතුල් වෙනකොට ඔවුන් අපේ අනන්‍යතාවය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නවා. ඇත්තටම මෙතන අධි ආරක්ෂිත කලාපයක්. ශ්‍රී ලංකා ආමියකින් සහ එයාර්ෆෝස් එකෙන් තමයි මෙතන පාලනය වෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2524ක් උසින් තමයි මෙතන පිහිටලා තියෙන්නේ. ඉතින් මේ කන්ද මුදුන වටපිටාව හරිම ලස්සන පරිසරයක් තියෙන තැනක්. පිදුරුතලාගල කන්ද ඉංග්‍රීසි ජාතිකයෝ හැඳින්වුවේ මවුන්ට් පෙඩ්‍රෝ කියලා. මේ කන්ද මේ තරම් ආරක්ෂා කරන්නේ ඇයි කියලා ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ලංකාවේ ප්‍රධානම රූපවාහිනී ගුවන් විදුලි වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන රේඩාර් පද්ධති පිහිටලා තියෙන්නේ මෙන්න මේ කන්ද මුදුනේ. ඒ කියන්නේ මුළු රටේම sannivedana හදවත තියෙන්නේ මෙතන. ඒ නිසා තමයි මෙතෙන්ට දැඩි ආරක්ෂාවක් දීලා ආදසීත සුලඟ මදහසනකන විට සිත කොළවනීද මෙතරම් ඒ දෙනුම හැඟුම නොදනින් සඳරේනු ගලන සඳරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා. ඉතින් ඇත්තටම මේ වටපිටාව බලනකොට අපි හරියට වලාකුළක් උඩ ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. වාසනාවට අද මීදුම පොඩ්ඩක් අඩු නිසා පහළ තියෙන ලස්සන දර්ශන ටිකක් බලා ගන්න පුළුවන් වුණා. වගේම ඔයා තව දැනගන්න ඕන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍ය පිහිටල් තියෙන්නේ මේ පිදුරුතලාගල. එහෙම කිව්වහම ඔයා හිතුව නැති නාලන්දා ගෙඩිගේ තමයි මධ්‍ය ලක්ෂ්‍ය කියලා. ඇත්ත නාලන්දා ගෙඩිගේ කියන්නේ ගොඩබිමෙන් බැලුවොත් හරියට මධ්‍ය ලක්ෂ්‍ය තමයි. ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයත් එක්ක ගත්තහම මධ්‍ය ලක්ෂ්‍ය ග්‍රවුන්ඩ් එකේ නුවරේ මේක හමුරක්කේද මේ මදුල්ල කොටස. මේ කොටස් හතර තමයි මෙතෙන්ට එකතු වෙන්නේ. මෙතන ඉඳලා තමයි මේ සිටියම ඉතුරු 80ට මේවට සම්පූර්ණ මේක. ඉතින් මෙතෙන්ට සම්මනල වැව වික්ටෝරියා ජලාශය වගේම මන්දාරම් නුවරත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අනික් පසෙන් බැලුවම කොළඹ නෙළුම් කුලන පවා මෙතෙන්ට පේනවා. ඇත්තටම මීදුම තිබුණා නම් අපිට මේ ටික මේ තරම් පැහැදිලිව දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. මීදුම කියන්නේ ඉතින් ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් තමයි. මේ ඔයාලට පේන්නේ ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර ගම්මානය. දර්ශන ඔයාට හැම වෙලාවකදීම බලා ගන්න බෑ. ගොඩක් වෙලාවට තියෙන්නේ මීදුමෙන් බැහිලා. තද වාසනාවට අපිට මේ ටික බලන්න පුළුවන් වුණා. ඇත්තටම පිදුරුතලාගල කියන්නේ ලංකාවේ ඉපදුණු කෙනෙක් ජීවිතේ එකපාරක් හරි යන්න ඕන තැනක්. ඔයා නුවරඑළිය ආවොත් අනිවාර්යයෙන්ම පිදුරුතලාගලෙන් අමතක කරන්න එපා. ඉතින් අද vlog එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මං හිතනවා. වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. තවත් මේ වගේම ලස්සන travel vlog එකකින් ළඟදීම හමු වෙමු. හැමෝටම ජය වේවා.